ඉතින් ඔන්න අද වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. අද අපි හිතුවා තායිවානයේ අපි දැකපු තවත් විශේෂ දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ පේන බයිසිකල් වලට අපි කියන්නේ U-bike කියලා. ඉතින් මේ වගේ U-bike ස්ටේෂන් තායිවානයේ ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් අපි ඉන්න ටයිචුන් සිටි එක ගත්තොත් මේ වගේ U-bike ස්ටේෂන් 1000කටත් වඩා අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අද අපි හිතුවා මේ U-bike ගැන විස්තරය ඔයාලට අරගෙන එන්න ඕන කියලා. ඔයාලට මතකද අපි බස් එකේ යද්දි පාවිච්චි කරපු e-card එක? අන්න ඒ කාඩ් එක පාවිච්චි කරලා අපිට මේ U-bikes උත් ගන්න පුළුවන්. ඉතින් මේ බයිසිකල් වල ගියර් තියෙනවා. එතකොට ඩයිනමෝ ලයිට් එකක් තියෙනවා. ඒ වගේම මේක අපිට ඕන වෙලාවකට ලොක් කරන්න පුළුවන්. ලොක් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අන්ලොක් කරගන්න ඕන නම් මෙතන ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අර ඈත පේන්නේ තවත් U-bike ස්ටේෂන් එකක්. එහෙනම් අපි U-bike එකක් අරගෙන මේ බයිසිකල් පාත් එක දිගේ ටිකක් ඉස්සරහට ගිහින් බලමු. එතන තියෙන ට්‍රේන් ස්ටේෂන් එක. එතනත් U-bike ස්ටේෂන් එකක් තියෙනවා. ට්‍රේන් එකට එන කට්ටියට U-bike එකක් අරගෙන ආවිල්ලා මෙතන නතර කරලා යන්න පුළුවන්. ඉතින් U-bike කියන්නේ මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකට අයිති දෙයක්. ඉතින් ඒට අමතරව තමන්ගේ බයිසිකල් පාවිච්චි කරන අයට එයාලගේ බයිසිකලේ ඇවිල්ලා ස්ටේෂන් එකේ යට නවත්තලා යන්නත් මෙහෙම පහසුකම් හදලා තියෙනවා ස්ටේෂන් එකේ. U-bike තමන්ගේ බයිසිකල් වලට අමතරව ස්කූටරුත් මෙහි අය ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් ඉලෙක්ට්‍රික් ස්කූටර් වගේම පබ්ලික් අපිට රෙන්ට් කරන්න පුළුවන් ස්කූටර්ත් තියෙනවා. ඉතින් ඔයාලට පේනව නේද මෙහි අය කොච්චර මේ U-bike සර්විස් එක පාවිච්චි කරනවද කියලා. තවත් U-bike තියෙනවා. ඒ පාර යටින් දිගටම පාක් එකක්. එතනත් U-bike ස්ටේෂන් එකක් නැතිව එක U-bike එකක් නැහැ. මොකද අරන් ගිහිල්ලා. ඉතින් අපේ ගමන ඉවර වුණාම අපිට පුළුවන් මේ වගේ ළඟ තියෙන ඕනම U-bike ස්ටේෂන් එකකට ආපහු බයික් එක රිටර්න් කරන්න. ඊට පස්සේ අපි කාඩ් එක ටැප් කරාම අපිට පෙන්නනවා අපේ කාඩ් එකේ බැලන්ස් එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් කොච්චර ගාණක් අපේ ගමනට කැපිලාද කියලා. ඉතින් මේ U-bike වල තියෙන විශේෂය තමයි අපිට ඒකෙන් පැය භාගයක් ෆ්‍රී හම්බ වෙනවා. පැය භාගයක් ඇතුළත අපි අපේ ගමන ඉවර වෙනවා නම් අපිට කීයක්වත් කැපෙන්නේ නැහැ. ඉතින් මේ U-bike වල අලුත් කොටසක් විදිහට මෙයාලා ඉලෙක්ට්‍රික් U-bikes උත් එකතු කරලා තියෙනවා. U-bike ගැන අරගෙන ආපු මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එකට subscribe කරන්න. තායිවාන ගැන තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනටම ආපහු එන්නම්.